Good morning හැමෝටම. ඉතින් ඔයගොල්ලෝ හැමෝම පිළිගන්නවා BNI Pearl අද එපිසෝඩ් එකට. ඉතින් අපිත් එක්ක අද ඉන්නේ very special lady කෙනෙක්. ඉතින් මෙයා තමයි මදුෂිකා ශිරෝමි ත්‍රිමාන. හරි නේද නම කිව්වේ? හරි රෝෂා. right. ඉතින් මෙයා ඇවිල්ලා Halton Sweet House Private Limited නේ? හරිනේ කම්පැනි නම කිව්වේ. හරි. Halton Sweet House Private Limited. එහෙම නැත්නම් අපි හැමෝම දන්නේ Halton එකේ මේක උතරනේ හැමෝම දන්නේ Halton අපි කියන්නේ Halton එකට යනවා කියන්නේ. අනිවාර්යෙන්. Halton එකේ CW අපිත් එක්ක මෙතන ඉන්නවා ඇවිල්ලා අද එයා BNI එකේ proud member කෙනෙක්. ඉතින් thank you very much මදුෂිකා අපිත් එක්ක අද. Thank you Roshan for inviting this most welcome. special podcast, right? ඉතින් මදුෂිකා කොහොමද මේ දවස්වල? හොඳින් ඉන්නවද? ඉතින් රෝෂාන් මේ දවස්වල ඇත්තෙන්ම විශේෂයෙන්ම අපි හැමෝම දන්නවා දැන් නත්තල් සීසන් එක කිට්ටු වෙලානේ තියෙන්නේ. හැම ඩිපාර්ට්මන්ට් එකක්ම බිසි අපිත් බිසි. ඉතින් මේ ගමුවේ නත්තල් කියන්නේ ඉතින් ලොකුම ෆෙස්ටිවල් එක. ඉතින් මේ ගමුවේ ඉන්න trusted food partner හැටියට අපිට ලොකු වගකීමක් වගවීමක් තියෙනවා මේ දවස් ටිකේ අපේ පාරිභෝගිකයාට ඕන කෑම බීම ටික රසට හදලා දෙන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ දවස්වල කට්ටිය බිසි. තියෙන ගොඩක් බිසි මේ දවස්වල නේද? සාමාන්‍යයෙන් බිසිම කාලේ. ඒකයි ඇත්තට කැල්ටන් කිව්වම ඉතින් කැල්ටන් කිව්වම ඉතින් මුළු මීගමම දන්නේ කැල්ටන් ඉතින් මොකක් හරි ෆුඩ් ප්‍රොඩක්ට් මීගම විතරක් නෙමෙයි ඔයගොල්ලෝ මේ මට මතකයි මම 2005 මම කැම්පස් ගියේ කුලියාපිටියේ යුනිවර්සිටි යන කාලේ ඉතින් එතන බස් එක ඇති දිගටම කැල්ටන් තමයි තියෙන්නේ. ඔව් අපේ ඇත්තටම රෝෂාන් කිව්වොත් මම චුට්ටක් අතීතේ මතක් කරොත් 1983 කැල්ටන් ආරම්භ වෙන්නේ ඉස්ලාම ආරම්භ වෙන්නේ සිල්ලර කඩයක් හිටියට ඊට පස්සේ 83 නේද? 83 ඉපදිලත් නෑ මම හිතන්නේ. ඔයාන ඉපදිලාද? නැහැනේ. ඉතින් එතකොට 4 දිනකින් අපේ නිර්මාතෘතුමා අපි ගෞරවයෙන් මතක් කරන්න ඕන මේ වෙලාවේ දේශමාන්‍ය සෝමචන්ද්‍ර සිල්වා මැතිතුමා. ඉතින් එතුමා ඇත්තටම විෂනරි ලීඩර් රෝෂන්. එතුමාගේ ඒ නායකත්වය දර්ශනය නිසා තමයි අද අපි හැමෝටම මේ බොහොම විශ්වාසදායීව ආහාර පාන ගන්න ව්‍යාපාරයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ 83 4 දෙනාගෙන් පටන් අරගෙන 1991 දී බේකරි ශාස්ත්‍රය ආරම්භ කරනවා. ඊට පස්සේ දැන් තියෙන්නේ අපේ 4 වෙනි ප්‍රොඩක්ෂන් ප්ලාන්ට් එක. ඒක ඩිවලොප් කරනකොට BOI ප්‍රොජෙක්ට් එකක් හැටියට ඉස්සෙල්ලාම ඇත්තටම කරලා තියෙන්නේ 50 දෙනෙක්ට රැකියාව දෙන්න. දැන් මේ වෙද්දි 300 දෙනෙක් ආසන්න සමරක් වැඩි ඉන්නව නේද? වැඩි ඉන්නවා. ඉතින් ඇත්තටම කැල්ටන් එකේ අර හැමෝම දන්නවා වගේ ගොඩාක්ම ලස්සනම දේ රොෂාන් මම දකින්නේ දවසින් දවස කාලෙන් කාලෙට ස්ටෑන්ඩඩ්ස් එක්ක ඩිවලොප් වෙන කම්පැනි එකක්. ඒකට ඔහොම තමයි ඉතිහාසය යන්නේ. දැන් ඔයා අර 2006 දී දැක්කා කියවන රොෂාන් අවුට්ලට්ස් දැන් මේ වෙද්දි 24ක් තියෙනවා. තව නොබෝ කාලයකදී අපේ දැන් තව ප්‍රොජෙක්ට්ස් ගොඩක් පටන් අරගෙන තියෙනවා. එකපාරටම අවුට්ලට්ස් ගොඩක් රෙඩි වෙයි. බස්නාහිර පළාත පුරාම අපේ දැන් අවුට්ලට්ස් ගත්තාම ශැන්ග්‍රිලා වන් ගෝල්ඩ් ෆේස් මෝල් එකේ එකක් තියෙනවා. බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ඒවත් තියෙනවා. මොකද මුලින්ම ඉස්සරද මට මතකයි 2006 හැම මෑද්දී තිබ්බේ ඔය මීගම කොළඹ රෝඩ් එකේ විතරයි තමයි අවුට්ලට්ස් තිබ්බේ උඩ නේද? මේගම බස් ස්ටෑන්ඩ් එක ඊට පස්සේ කටුනායක ඕන දැන් අපි දැන් ඔය මේ ශැන්ගිලා කිව්වගේ ශැන්ගිලා එකට ගියාම දකින්නවා ඊළඟ වන් ගෝල්ඩ් ෆේස් එකේ දකින්නවා කැල්ටන් එක. ඉතින් මීගම කට්ටියත් ගොඩක් මීගම කට්ටියට ප්‍රවුඩ් එකක් වගේ කැල්ටන් එක දකින්නකොට මේ වන් ගෝල්ඩ් ෆේස් එක. ඇත්තටම අපි ගොඩක් මේ කස්ටමර්ස්ලා මේ පර්සනලි කතා කරන ඇප්‍රීෂিয়েට් කරනවා. ඒක මේ අපිට ප්‍රවුඩ් මූවමන්ට් එකක් අපි දකිනකොට අර ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් එක්ක කැල්ටන් එතන තියෙනකොට ඒක ඇත්තටම අපිටත් ගොඩක් සතුටුයි. يعني නිගම්බෝ කැල්ටන් නම් නිගම්බෝ මිනිස්සුගේ ප්‍රවුඩ් එක තමයි කැල්ටන් එක මේ ෆීලින් එකක් එනවා ඇත්තට අපිටත් ඒක දැක්කම එනවා. දැන් මමත් ඔය මුලින්ම ගියේ මම හිතනවා අද මේ කොප්පර හන්දි දින කැල්ටන් එක තියෙන කොප්පර හන්දියෙන් ඔය මේ බලගම් පැත්තට හැරුණාම දින කැල්ටන් එක ඕකට තමයි මුලින්ම ගියේ. ඉතින් 2006 මම ඔය කැල්ටන් එක යනකොටත් මම දැක්කා ISO 20000 HACCP certified outlet and bakery කියලා. ඒක ඇත්තටම ලොකු දෙයක්. ඉතින් ඒ quality standard කියන දේවල් ටික මම හිතන්නේ බේකරි ඉන්ඩස්ට්‍රි එකට මුලින්ම මම හිතන්නේ ගෙනාවේ ඔයගොල්ලෝ නේද? ඇත්තටම රොෂාන් ඒක තමයි මං කියන්නේ ඕනම බිස්නස් එකක අර තියෙනවනේ රිලිජන් එකක් වගේ දෙයක්. කැල්ටන් එකේ රිලිජන් එක වගේ තමයි ක්වොලිටි එක සහ හයිජීන් කියන එක. ඒ කියන්නේ හැම වෙලේම අපේ දැන් අධ්‍යක්ෂක මණ්ඩලය ගත්තොත් ඒ
ඒගොල්ලන්ගේ ලීඩර්ෂිප් එකේ තියෙන පිලර් එක තමයි quality safe product කියන එක. එතකොට දැනට කැල්ටන් එක සර්ටිෆයිඩ් වෙලා තියෙනවා ISO 22000 food safety management system. ඊට පස්සේ HACCP GMP. ඉතින් ඒක දැන් වගේ ගොඩාක් කාලයකින් කරගෙන එනවා. එතකොට ඒකේ තියෙන විශේෂත්වය තමයි රොෂාන් ඒක සිස්ටම් එකක්නේ. ඒක ස්ටෑන්ඩඩ් එකක්නේ. අපි දැන් දන්න ඕනම බිස්නස් එකක සිස්ටම් එකක් තියෙනකොට ස්ටෑන්ඩඩ් එකක් තියෙනකොට ඒක කරගෙන යන්න ලේසි. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන දැන් අරමුණක් තියෙනවනේ. දැන් අපි විෂන් මිෂන් ගෝල්ස් ඔබ්ජෙක්ටිව්ස් වලට ආවහම මේ ඔබ්ජෙක්ටිව්ස් ඇක්ෂන්ස් වලට දාද්දී ඕකට හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඒකට හැම කම්පැනි එකකම මං කියන්නේ තියෙන්න ඕනේ ඒගොල්ලන්ගේ ඉන්ඩස්ට්‍රි එකට අදාළ හොඳ ස්ටෑන්ඩඩ් එකක්. දැන් අපි ෆුඩ් සේෆ්ටි මැනේජ්මන්ට් සිස්ටම් එක ගත්තාම අපි රෝ මැටීරියල් එකක් ගන්න වෙලාවේ ඉඳන් ඒක පාරිභෝගිකයා ඒක කාලා දිරවන ස්ථානයට යනකම්ම ඒක සප්ලයි කරන මේ කම්පැනියට වගබීමක් අනේ ඒක ලේසි නෑ. ඒක ලේසි නෑ. දැන් කෑම බීම හදනවා කියන එක වෙන දෙයක් හදනවා වගේ නෙවෙයි රෝෂා. ඉතින් ඒකෙදී තමයි මේ කැල්ටන් එක ඉස්සර ඉඳන්ම මේ ස්ටෑන්ඩඩ්ස් දාලා තියෙන්නේ. එතකොට අපි දැන් රෝ මැටීරියල් එකක් ගද්දි අනිවාර්යයෙන්ම සප්ලයර් ස්ක්‍රීනින් තියෙනවා, ඉවැලුවේෂන්ස් තියෙනවා. ඒක ගාන අඩු වුණා කියලාම ගන්නවා කියලා එකක් නෑ. ඒක ඇත්තටම නිවැරදි ගුණාත්මක තියෙනවා නම් තමයි ෆැක්ටරියට ඇතුල් කරන්න පුළුවන්. ඊට පස්සේ ගත්තට පස්සේ ඕක ටෙම්පරේචර් කන්ට්‍රෝල්ස් තියෙනවා. ඒක ස්ටොක් කරන්න ඕන අපිට හිතුව තැන දාන්න බෑ. ඒකට වෙනමම ලොකේෂන්ස් තියෙනවා. ඊට පස්සේ ඕක රෙසිපි කිරන තැන ඉඳන් මෙෂර් කරන තැන ඉඳන් රොෂාන් ඔයා කියන්නේ ෆැක්ටරි ලේඅවුට් එක පවා බලපානවා ෆුඩ් ඇන්ඩ් බේවරේජ් ඉන්ඩස්ට්‍රි එකේ. ඒ කියන්නේ ක්‍රොස් කන්ටැමිනේෂන් එකක් නැති වෙන හැටියට ෆැක්ටරි ලේඅවුට් එක පවා තියෙන්න ඕන. prerequisite programs වගේ දේවල්ද හදලා තියෙනවා. එතකොට රෝ මැටීරියල් එන්ටර් වෙන තැන ඉඳන් ඊට පස්සේ මෙෂරින් රෙසිප්ට්ස් මික්සින් ඊට පස්සේ ප්‍රූෆ් කරනවා, අවන් කරනවා, පැකින් කරනවා, ඩිස්පැච් කරනවා. ඔහොම යන විදිහට ෆ්ලෝ එකක් තියෙනවා. ඉතින් ඒ විදිහට ඇත්තටම ඒ කාලේ ෆැක්ටරි ඩිසයින් කරද්දි ලේඅවුට් එක ඒ හැම දෙයක්ම කන්සිඩර් කරලා තියෙනවා කැල්ටන් එකේ. ඒත් එක්ක මේක මේ අපේ නිර්මාතෘතුමා කියපු ලස්සන කතාවක් මට මතක් වෙනවා රෝෂන්. එතුමා කියලා තියෙනවා මේ එතුමාට ජීවිතුන් අතර නැහැ. එතුමා කියලා තියෙනවා තමන්ගේ දරුවන්ට කන්න බැරි කිසිම දෙයක් කන්න දෙන්න බැරි කිසිම දෙයක් මගේ නිෂ්පාදනාගාරේ හැදෙන්න බෑ කියලා. ඒක වෙන්නේ ඔයගොල්ලෝ ෆුඩ් සේෆ්ටි පොලිසි එක ඔයගොල්ලන්ගේ කම්පැනි එකේ. ඇත්තෙන්ම කියනවා නම් අපේ දැන් අවුරුදු 20ක් 25ක් විතර කටයුතු කරන සමාජික මහත්ම මහත්මීන් ඉන්නවා. ඔයා කියන්නේ රොෂන් ඒගොල්ලන්ගේ ඇඟේ තියෙන ක්වොලිටි කියන එක ඒක මාර සර්ප්‍රයිසිං. ඒක ෆුඩ් සේෆ්ටි පොලිසි එක ඇත්තටම තියෙනවා අර අපි කියනවානේ කිමිකල් ෆිසිකල් ඒ කිසිම දෙයක් ඇතුළට යන්නේ නැතුව මේ ෆුඩ් එක අතින්වත් බෙයා හෑන්ඩ් වලින් ටච් වෙන්නේවත් නැති වෙන හැටියට තමයි ප්‍රොඩක්ට් එක එළියට එන්නේ. ඒ මදිෂය මම කියනවා 2006 තමයි මුලින්ම කැල්ටන් එකකින් මම කෑවේ හොට් ඩොග් එකක්. ඉතින් ඒ කාලේ සෑහෙන ප්‍රසිද්ධයි කැල්ටන් එකේ හොට් ඩොග් එක කිව්වහම. ඉතින් මුලින්ම කෑවේ හොට් ඩොග් එකක්. ඉතින් මේ අපි ඉස්සර ගත්තාම තියෙන්නේ බේකරියේ තියෙනවා බේකරියේ කඩේ තියෙනවා. රයිට්? ඉතින් කැල්ටන් ගත්තාම ඉතින් ඒකේ බේසික් බේකරි ප්‍රොඩක්ට්ස් තමයි මේන්ලි තියෙන්නේ. නමුත් බේකරියක් වුණාට කැල්ටන් එක තමයි මම දැක්කේ මුලින්ම මේ කන්සෙප්ට් එක බ්‍රේක් කරේ. අපි කියන්නේ බේකරියකින් පාන් එකක් ගන්න එක කන්සෙප්ට් එක බ්‍රේක් කරලා ෆැක්ටරිය වෙනම තියෙනවා, අවුට්ලට්ස් වෙනම තියෙනවා. ඒ ටික වෙනම සෙටප් කරලා ඩිලිවරි සිස්ටම්, ක්වොලිටි ඇෂුරන්ස්, ක්වොලිටි කන්ට්‍රෝල්. එතකොට ඒ වගේ දේවල් සම්පූර්ණ ඕක මටත් හොඳ දැනීමක් තියෙනවා. මොකද මම ස්ටඩි කරේ ෆුඩ් සයන්ස් ඇන්ඩ් නියුට්‍රිෂන්. ඒතර මගේ ෆස්ට් ජොබ් එක තමයි ක්වොලිටි ඇෂුරන්ස් එක්සිකියුටිව්. ඊළඟට ක්වොලිටි මැනේජර්. ඊට පස්සේ තමයි මේ මාර්කටිං මැනේජර් ක්වොලිටි මේ කම්පැනි CWO ඒ වගේ පොසිෂන් වල ඊළඟ මගේ බිස්නස් වලට මම ආවේ. නමුත් ඒක මට හරි පුදුම වුණා. මටත් මුලින්ම හිතුවා මොකද මම නිකම්ම නේ මගේ එකේ තියෙන මම පානදුරෙන් මම නිකම්ම වෙවිලා මෙහෙම දෙයක් දැක්කම FSC certified 24000 මේ FSC 20000 certified මේ අවුට්ලට් ඇන්ඩ් බේකරි කියලා දැක්කම මට පොඩ්ඩක් සර්ප්‍රයිස් වුණා. කොහොමද මේ බේකරි එකට මෙහෙම ගත්ත මම හිතුවේ මොකද බේකරි එකට කොහොමද ගත්තේ කියලා. පස්සේ තමයි මම දැක්කේ මේක බේකරියක් නෙමෙයි. මේක ස්ටේට් ඔෆ් ද ආර්ට් මැසිව් ෆැක්ටරි එකක්. ඒකේ ක්වොලිටි ඇෂුරන්ස් මේ කියන දේ ගැන ක්වොලිටි කියන වාක්‍ය වගේ මමත් ඒකලා තියෙනවා. ඉතින් හරිම ක්වොලිටි ගැන ගොඩක් කන්සර්න් විදිහට කරනවා ඒක. අපි ගත්තොත් කැල්ටන් එකේ එක්ස්පෙන්ස් ස්ට්‍රක්චර් එක ගත්තාම ලොකු ප්‍රමාණයක්
ඒක එක්ස්පෙන්ස් එකක් කියනට වඩා මම ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් ඉන්වෙස්ට්මන්ට් එක කියන්නම් quality ඇත්තටම එකට. ක්වොලිටි එක ක්ලීන් කරන එකේ ඉඳන් දැන් ෆ්ලෝ එක ක්ලීන් කරන්න ෂෙඩියුල් එකක් තියෙනවා. ඒක තමයි මම අර කිව්වේ ස්ටෑන්ඩඩ්ස් තියෙන එකේ වැදගත්කම. මොන කෙමිකල් එකෙන්ද ක්ලීන් කරන්නේ ඒක. ඒ ඔක්කොම ෆුඩ් ග්‍රේඩ් වෙන්නත් ඕන. Food grade වෙන්න අපිට ඕනේ. කිසිම දෙයක් ඇතුලේ පාවිච්චි කරන්න බෑ ෆුඩ් ග්‍රේඩ් නැති. ඒකට ටයිම් එකක් තියෙනවා. ඒකට ඇලොකේටඩ් ස්ටාෆ් මෙම්බර්ස්ලා ඉන්නවා. එතකොට හැම දෙයක් ඩොකියුමන්ටඩ් මොනිටරින් කියන එක මං කියන්නේ ස්ටෑන්ඩඩ්ස් එකකදී පුදුම විදිහට ඉම්ප්‍රූව් වෙනවා. සහ ඒක ඇත්තටම කන්ටිනියස් මොනිටරින් එකට හරි ලේසියි ෂාන්. ඒතර මම ඇත්තටම මේ අපි ආරාධනා කරන්න කැමති අපේ ෆුඩ් ඇන්ඩ් බේවරේජ් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න බිස්නස් ඕනර්ස්ලාට සීනියර් මැනේජර්ස්ලාට පුළුවන් තරම් ස්ටෑන්ඩඩ්ස් වලින් සර්ටිෆයි කරගන්න ඕගොල්ලන්ගේ ප්‍රොසෙස් එක මැනුෆැක්චරින් ප්ලාන්ට් එක එතකොට ඕගොල්ලන් ඩිලිවර් කරන්න බලාපොරොත්තු වෙන කස්ටමර්ට ඩිලිවර් කරන්න බලාපොරොත්තු වෙන සේෆ් ප්‍රොඩක්ට් එක කිසිම ගැටලුවක් නැතුව ඕගොල්ලන්ට ඩිලිවර් කරගන්න පුළුවන්. ඒක නැත්තම් ඒගොල්ලන් හිතන දේ කරන්න ගිහින් මේක සිස්ටම් එක කරන්න. මේක ඒක මදුෂුගා කිව්වම මට එක දෙයක් ඇඩ් කරන්න වෙනවා. මොකද දැන් මදුෂුගා කිව්වනේ ඔයගොල්ලන්ගේ ෆවුන්ඩර් ගේ එයාට ඕන ඔබ්ජෙක්ටිව් එක එයාගේ ඒ විෂන් එක ඒක. Tamanගේ ළමයාට කන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි අනිත් කෙනාගේ ළමයාටත් කන්න දෙන්න ඕන. ඒවා කිව්වගේ ක්වොලිටි සර්ටිෆිකේට් එක ගන්න කියන එක හැබැයි එමෙ ලේසියට ගන්න බෑ. ඒක අනිවාර්යයෙන් මැනේජ්මන්ට් එකේ කමිට්මන්ට් එක ඊළඟට ස්ටාෆ් එකේ කමිට්මන්ට් එක ඒකට කරන්න ඉන්වෙස්ට්මන්ට් එක ඒ දේවල් ඔක්කොම ටික කරන්න ඕනේ. ඔය දේවල් එකක් කරන්නේ නැත්නම් ඕක කරන්න බෑ. අනිවාර්යයෙන් ඉන්වෙස්ට් කරලා මිනිස්සුන් ට්‍රේනින් දීලා සර්ටිෆිකේට් කරන් මැනේජ්මන්ට් එකට টොප් මැනේජ්මන්ට් එකට අවශ්‍ය නැත්නම් මේක කන්ටිනියු කරන්න හරි විදිහට ඩෙෆිනිට්ලි මේක කරන්න බෑ. ඉතින් ඇත්තටම ඒක මදුෂිකා කිව්වට මට ඒක පොඩ්ඩක් දානවා ඒක ලේසියට නෙවෙයි ඔයගොල්ලෝ කරාට මොකද ඔයගොල්ලන්ගේ කම්පැනි ඔක්කොම පිලර්ස් ටික තියෙනවා එකතු වෙලා හරියට. ඇත්තටම මට හරි ආසයි මේ ඇත්තටම මම දන්නවා කොච්චර ඒකේ චැලෙන්ජින්ද කියලා රෝෂාන්. ඒකට අපි දෙයක් ආහාරයට ගන්නකොට කොච්චර පරිස්සම් වෙන්න ඕනද කියන එක මට තේරෙනවා දැන් මේ සිස්ටම් එකේ ඉන්න නිසා. ඔයා කියවා වගේ හරියටම හරි මේ විෂනරි ලීඩර්ෂිප් එක ෆවුන්ඩර් ගේ ඉඳන් දැන් අපේ චෙයාමන් ඉන්නේ කාන්ති වික්‍රමසිංහ මැතිණිය. ඉතින් එතුමිය ඇත්තටම හරිම වාසනාවන්තයි. ඒ වගේම දැන් ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලය මහේෂ් නිශාන් සෝමචන්ද්‍ර දෙසිල්වා එතකොට විදේශගත වෙලා ඉන්න අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් රොෂාන් සෝමචන්ද්‍ර දෙසිල්වා ශනුක චතුර ප්‍රසාන්ත සිල්වා. ඉතින් ඒ හැමෝම ට්‍රෙමන්ඩස්ලි හැම පොඩි ෆැක්ට් එකක් පුදුම විදිහට කන්සර්න් කරනවා. ඒ කියන්නේ ෆැක්ටරි එකක් ටෙස්ට් ප්‍රූෆ් තියනවා කියන එකම හිතන්න දුෂාන් ඒක කොච්චර අමාරුද කියලා ඒක ලංකාව වගේ රටක ඩස්ට් ප්‍රූෆ් ටෙස්ට් ප්‍රූෆ් ඉතින් ඒක හරි සිම්පල් දෙයක් මම දැක්කේ. ඒක ඇත්තටම මේ ඔයගොල්ලන්ගේ කිව්වාගේ ඔයගොල්ලන්ගේ ඕනර්ෂිප් එකට වඩා වාසනාවන්ත කැල්ටන් එකෙන් බඩු ගන්න පුළුවන් ඇක්සස් තියෙන අපි වගේ පාරිභෝගිකයන්. මොකද රීසනබල් ප්‍රයිස් එකකට බෙස්ට් ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් මේ සහ බෙස්ට් ටේස්ට් ප්‍රොඩක්ට් එක. True. ප්‍රයිස් ටේස්ට් ක්වොලිටි ඔය කියන තුනම තියෙනවා එතන. ඉතින් අපිත් අපේ ළමයින්ට කැම ඕනලාක බය නැතුව කැල්ටන් එකෙන් අරන් දෙනවා. ඉතින් ඒ ට්‍රස්ට් එක ඕගොල්ලෝ බිල්ඩ් අප් කරලා තියෙන මම හිතන්නේ ජෙනරේෂන් දෙකක් මොකද ට්‍රස්ට් එක බිල්ඩ් කරලා තියෙනවා. අවුරුදු 30ට වැඩි. 30කට වැඩි ඒ ට්‍රස්ට් එක ඇත්තට මිනිස්සුන්ගේ තියෙනවා ඒක ට්‍රස්ට් එක කැල්ටන් එක අර ගැන. ජෙනුවින් එෆර්ට් එකක් ජෙනුවින් පැෂන් එකක් නැත්තම් අර ලොකු කාලයක් ඇත්තටම ඉන්න අමාරුයි නේද මේ වගේ ඉන්ඩස්ට්‍රි එකක. ඒකට ගොඩාක්ම බලපාන්නේ අර අපේ රිලිජන් ඔෆ් ද කැල්ටන් the quality and the health of the තව එක ප්‍රශ්නයක් තියෙනවා වගෙන් අහන්න මට. ඔයා කිව්වනේ ඔයා කම්පැනි චීෆ් ඔපරේටිං ඔෆිසර්. of course දැන් අපි සාමාන්‍යයෙන් චීෆ් ඔපරේටිං ඔෆිසර් කෙනෙක් කිව්වහම ගොඩක් වෙලාවට ලංකාවේ කට්ටිය එක්ස්පෙක්ට් වෙන්නේ මේ ටිකක් වයසෙන් බඩ තියෙන පොඩ්ඩක් සැර right සැර පරුෂ කෙනෙක් එහෙම තියෙනවා සැර නම් ඇති හරි නමුත් ඉතින් මේ වයසයි ඒ දේවල් එක්ක එතකොට SMS ආයතනෙකුත් නෙමෙයි සේවකේ 300 වැඩි ඉන්න මම හිතන්නේ ප්‍රොඩක්ට් ලයින් එකම තියෙනවා සෑහෙන ප්‍රොඩක්ට්ස් රේන්ජ් වයිඩ් ප්‍රොඩක්ට් රේන්ජ් එකක්ම තියෙනවා ඒ රේන්ජ් එකත් එක්ක ඔයා කොහොමද මේ ඔයගේ ජොබ් එකක් කරන්නේ ඔයා කොහොමද ස්ට්‍රෙස් ප්‍රෙෂර් එක මැනේජ් කරගෙන ඔපරේෂන් ලොකු ඔපරේෂන් එකක් කොහොමද ඕලුක් කරන්නේ ඇත්තටම රොෂාන් මේක එකපාරට මම චීෆ් ඔපරේටිං ඔෆිසර් වුණා නෙමෙයි මේකේ ඊට පස්සේ මම චුට්ටක් ඉතිහාසය කියන්නම් එහෙමනම් මම වගේ ඩිග්‍රී ගත්තට පස්සේ මම අවුරුදු 2කමාරක් ලෙක්චරර් කෙනෙක් හැටියට කටයුතු කරා ඊට පස්සේ මම කැල්ටන් එකට ජොයින් වෙන්නේ CW හැටියට නෙමෙයි ප්‍රොකියුමන්ට් ඩිපාර්ට්මන්ට් එකට පර්චේසින් එක්සිකියුටිව් හැටියට ඊට පස්සේ ඇවිල්ලා
ඒ 2017. එතකොට ඇත්තටම අර අපි කියන්නේ ලීඩර්ස්ලා එක්ක වැඩ කරද්දී අපිත් ඒකට හොඳටම මෝල්ඩ් වෙනවානේ. එතකොට අපිට බේස් එකක් තියෙන්න ඕන, පැෂන් එකක් තියෙන්න ඕන, කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕන, කන්සිස්ටන්ට් ඩෙඩිකේෂන් එකක් තියෙන්න ඕන. ඊට පස්සේ අපි ලර්න් කරන්න ඕන නේ. ඒ හැම දෙයක් එක්කම යද්දී ඇත්තටම ලයිෆ් එක ගැන දැන් අපිට ඔපචුනිටි එකක් ආවම අපි ඒක ඇක්සෙප්ට් කරන්නත් ඕන. ඊට පස්සේ ප්‍රොමෝෂන්ස් එද්දි ඊට පස්සේ මම කොස්ට් ෆයිනෑන්ස් ඇන්ඩ් ඔපරේෂන්ස් මැනේජර් වුණා. හෙඩ් ඔෆ් බිස්නස් ඩෙවලොප්මන්ට් වුණා. දැන් චීෆ් ඔපරේටිං ඔෆිසර් ඉන්නේ. ඇත්තටම මේ ඒක හරි මට ඇත්තටම ප්‍රෙෂර් එකක් නෑ. ඇත්ත කියන්න බෑ. ලොකුවට ඒක එහෙම එකක් දැනෙනවා කියන එකක් නෑ. මොකද අපි ලර්න් කරාට පස්සේ අපි යම් කිසි දෙයක් සිස්ටම් එකක් දැන් කම්පැනි එක අපි ඒක ලර්න් කරාට පස්සේ කට්ටියව අඳුරගත්තට පස්සේ දැන් අපි ලීඩර්ෂිප් අපේ ටීම් එක ගත්තාම කොයි කෙනා එක කොයි විදිහටද අපි ඩීල් කරන්න ඕන, මෙයාගෙන් වැඩි කරගන්න ඕන කොහොමද? ඕකනේ ඇත්තටම ප්‍රධානම දේ. අපි නැත්නම් අපිට ලීඩර් කෙනෙක් හරි සක්සස්ෆුල් මැනේජර් කෙනෙක් හරි හෙඩ් කෙනෙක් හරි වෙන්න බෑ අපිට නිකන් අපි කමාන්ඩ් කර ඉඳලා නේ. අපි දැනගන්න ඕන getting things done, art of getting things done නේ. ඒක ඉතින් ඒක හරි සුන්දර දෙයක් මම දකින්නේ. ඒක එක දෙයක් තමයි තව දැන් අපි මම ගොඩාක් දකින්න ඕනම දෙයක සාර්ථකත්වයට රොෂන් කන්සිස්ටන්ට් ලර්නින් එක තියෙන්න ඕන, ඩෙඩිකේෂන් එකක් තියෙන්න ඕන, ඩිසිප්ලින් එකක් තියෙන්න. අර සෙල්ෆ් ඩිසිප්ලින් එකක් නැත්නම් අපිට අමාරුයි නේද? ඒ බ්‍රෝ එකක් ගන්න. ඉතින් ඒකත් මම පොඩ්ඩක් ඉතින් ෂෙයා කරා. අහපු හින්දා නැත්නම් මම සාමාන්‍ය මම කෙනෙක් කියන්න කැමති නෑ. නෑ ඒක මම ඇහුවේ. දැන් අපි ගත්තාම ගොඩක් වෙලාවට ඔයා ලේඩි කෙනෙක්. ඉතින් ඒක ගොඩක් ඔයා ඉන්ස්පිරේටිව් කැරක්ටර් එකක් අපේ ලංකාවේ ඉන්න තරුණ දුවලට විශේෂයෙන්ම. ඉතින් ඒගොල්ලන්ට කොහොමද දැන් ඔය කිව්වා වගේ චැලෙන්ජ් ඇක්සෙප්ට් කරන්න ඕනේ. අනිවාර්යෙන් කරන්න ඕනේ කන්ටිනියස් ඉම්ප්‍රූව්මන්ට්ස් ඒ වගේ දේවල් කරන්න ඕනේ. අනිවාර්යෙන් තමන්ව ඩෙවලොප් කරන්න ඕන, තමන්ව විශ්වාස කරන්න ඕන රොෂාන්. ඒ කියන්නේ අපි තමන් කොන්ෆිඩන්ට් නම් මේ යන පාර හරි. මම ගන්න ඩිසිෂන් එක හරි කියන එක මට කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕනේ. නැත්තම් අපි එම්ප්ලොයිස් 300ක් එක ඔපරේෂන් එකක් කරනවා කියන එක සෙල්ලම් නෑ වැඩේ නේද? නෑ. ඒක දැන් මට ඒක ඇත්තටම කියනවා නම් ඒක අර ලොකුවට මේ මට ඒස් වැඩක් ඒක. ඒක ඉතින් ඔයාට ලේසි ඇති ඔයා ඒක මාස්ටර් කරලා තියෙන හින්දා මේක තත්ත්වෙට ඔයාගේ තියෙන ස්කිල්ස් ඔයාගේ තියෙන නොලෙජ් ඒවා ඩෙවලොප් කරලා ඊළඟ කම්පැනි ස්ට්‍රක්චර් කරලා ඔක්කොම තියෙන හින්දා. of course ඉතින් එහෙනම් thank you මදුෂිකා අද ඔයා ජොයින් වුණාට. ඉතින් ඔයාගේ ෂෙයා කරපු නොලෙජ් එක ගොඩක් වැදගත්. මට ප්‍රශ්නයක් තියෙනවා. මම දැක්ක ඔයගොල්ලෝ මොකක් හරි අවෝඩ් එකක් හම්බුණා. ඒගොල්ලෝ මොකක්ද හම්බෙච්ච අවෝඩ් එක? ඇත්තටම ඕගනයිස් කරේ කාර්මික සංවර්ධන මණ්ඩලයෙන්. ඊට පස්සේ ඒක ඇවිල්ලා National Brand Excellence Awards. ඒක සෙක්ටර්ස් වලින් nationally හොඳම බ්‍රෑන්ඩ් එක තෝරන එක ඉන්ටෙන්ස් කම්පිටිෂන් එකක් ඇත්තටම. ඉතින් ලොකු රිපෝට් එකක්, ලොකු ප්‍රසන්ටේෂන්ස් තිබුණා ජජ් බෝඩ්. ලොකු පැනල් ඔෆ් ජජස් එක. ඉතින් අපි 2024 තිබුණ කම්පිටිෂන් එකෙන් අයිලන්ඩ් වයිඩ් national level best brand for food and beverage sector medium scale ජයග්‍රහණය කරා. ඉතින් ඒක ලොකු මයිල්ස්ටෝන් එකක් ඇත්තටම. මටත් පුද්ගලිකව ලොකු සතුටක් තියෙනවා ඒක වෙනුවෙන් කැප වෙලා ඒක කරගන්න පුළුවන් වුණ එකට සහ අපේ විශේෂයෙන්ම අපේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තියෙන මේ මම අර කිව්වේ බිස්නස් එකක් කරගෙන යද්දි මේ වගේ අවෝඩ් එකක් ගන්නවා කියන එක පිටිපස්සේ තියෙන වෙනමම කතාවක් රොෂන්. මේක අර කන්සිස්ටන්සි ඩෙවලොප්මන්ට් කියන එක නැත්තම් ඒ වගේ එකට යන්න අමාරුයි. ඉතින් ඕක තමයි හම්බෙච්ච අවෝඩ් එක නේද? ඔව් අපි එකක් දාමු අවෝඩ් එකක් දාමු මේ අපේ හැල්ටන් එකේ ඉන්න කන්සියුමර්ස්ලාට ඒක බලන්න. කස්ටමර්ස්ලා නැත්නම් කන්සියුමර්ස්ලා නේද? කෙලින්ම කන්සියුමර්ස්ලා නෙන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕන මේ රොෂාන් ඇත්තටම මේ අවුරුදු 30කට අධික කාලයක් නේ කැල්ටන් කියන සන්නාමයත් එක්ක විශ්වාසයෙන් අපේ ආදරණීය පාරිභෝගික මහත්මීන් ඉන්න හින්දා තමයි කැල්ටන් එක මේ විදිහට බබලන්නේ අද නේද? ඒතර ඒගොල්ලන්ගේ විශ්වාසය නිසා තමයි මේ ආයතනයක් හැටියට මොටිවේට් වෙන්නේ. තව ලස්සන දේවල් කරන්න මේක තව දියුණු කරන්න. ඉතින්
ඉතින් මේ අවස්ථාවේම අවස්ථාවක් කරගන්න අපේ ආදරණීය පාරිභෝගිකයන්ටත් අපේ ගෞරවය ස්තුතිය පිරිනමන්න රොෂාන්. ඉතින් මේකෙදි මනුෂ්‍යක මමත් ඕගලන්ට විශ් කරනවා හැල්ටන් එකේ පාරිභෝගිකයෙක් විදිහට සහ BNI Pearl එකේ මෙම්බර් කෙනෙක් විදිහට සහ ශ්‍රී ලාංකිකයෙක් විදිහට විශ් කරනවා කැල්ටන් එක. දැන් ඔයගොල්ලෝ කිව්වා වගේ නිගම්බෝ මුලින්ම තිබ්බ ඊට පස්සේ එක්ස්පෑන්ඩ් කරා. දැන් වන් ගෝල් ෆේස් රැංගිලා වගේ ස්ථානවලක් තියෙනවා. මම විශ් කරනවා ඔයගොල්ලන්ගේ කැල්ටන් කියන බ්‍රෑන්ඩ් එක ලෝකේ අනිත් රටවල් වල ව්‍යාප්ත වෙන්න ලැබෙන්න කියලා ඒක ඉක්මනට කරන්න පුළුවන් කියන මට විශ්වාසයක් තියෙනවා. මොකද ඒගොල්ලන්ට අවශ්‍ය ෆන්ඩමෙන්ටල්ස් ඔක්කොම ටික ඔයගොල්ලෝ ගාව තියෙනවා. ක්වොලිෆයිඩ් ස්ටාෆ් එකක් ඉන්නවා. ඔයගොල්ලෝ එහෙම දෙම තියෙනවා. ඉතින් ඉන්ටර්නැෂනල් කියන්නේ ෆ්‍රැන්චයිස් එකක් විදිහට හරි ඔය අපි දන්න KFC McDonald Burger Kings වගේ අපේ ඒ වගේ බ්‍රෑන්ඩ් එක ලංකාවේ කම්පීට් කරන බ්‍රෑන්ඩ් එක. ඇත්තට කම්පිටිෂන් එකක් නැහැ. ඇත්තට කැල්ටන් එකත් එක්ක ඒ මාකට් සෙග්මන්ට් එකේ ලීඩර් ඉන්නේ කැල්ටන්. ඒ වගේ අනිත් මාකට්ස් වලටත් ගිහිල්ලා අනිත් රටවල් වලටත් ඔයගොල්ලෝ බ්‍රෑන්ඩ් එක එක්ස්පෑන්ඩ් කරන්න ශක්තිය ධෛර්යය සහ වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you රොෂාන්. නිගම්බෝ රස ලෝකෙටම ගෙනියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. Thank you රොෂාන්. Thank you very much. ඇත්තටම කියන්න ඕනේ ඒකේ පියවරවල් කීපයක් දැන් තියමින් පවතිනවා. ගොඩක් හොඳයි. Thank you බොහොම රොෂාන්. සන්තෝෂයි. ඉතින් ඔයාට මොනවද පාරිභෝගිකයන්ට කියන්න තියෙන්නේ ඔයාට? ඇත්තටම මම අර කලිනුත් කිව්වා වගේ අර ජෙනරේෂන් ටු ජෙනරේෂන් සන්නාමයක් විශ්වාස කරනවා කියන එක ලීසි නෑ. අපි සමහර පාරිභෝගික මහත්මීන්ගේ අපි පුද්ගලිකව කතා බහ කරලා තියෙනවා. අපි ඒගොල්ලන් වෙනුවෙන් අපේ පාරිභෝගික ආදරණීය පාරිභෝගිකයන් වෙනුවෙන් දිනයක් වෙන් කරලා තියෙනවා රෝෂන්. ඒක ඇත්තටම අපේ මේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ සභාපතිතුමියගේ සංකල්පයක්. හැම අවුරුද්දෙම ඔක්තෝබර් 8 වෙනිදා අපි පාරිභෝගිකයන්ට හැම අලෙවි සැලකකදීම අපි gift එකක් දෙනවා. ඒක ඇත්තටම ආරම්භ කරලා දැන් වසර කීපයක් වෙනවා. එතකොට අපි ඕක පළවෙනි ප්‍රොජෙක්ට් එක ආරම්භ කරද්දී අර මේ ගහ කියන්නේ හුස්ම බෙදන ගහ කියන්නේ අන්න ඒක මං හිතන්නේ විශාල ප්‍රමාණයක් අපි බෙදලා දුන්නා. ඒත් එක්කම තව ගිෆ්ට්ස් වර්ග ගොඩක්. ඒක ඇත්තටම අපිට ත්‍යාගයක් දීලා පාරිභෝගිකයෙක්ව මේ ස්තුති කරන එක ප්‍රමාණවත් නෑ කොහොමවත්. නමුත් අපි ගෞරවයක් හැටියට දිනයක් වෙන් කළා එදාට. අපි ඒගොල්ලොත් කතා බහ කරලා අපිට හැම වෙලේම මේගොල්ලන්ට කතා කරන්න හම්බෙන්න ස්තුති කරලා අපිට හම්බෙන කට්ටියට. ඉතින් ඒ අපේ පාරිභෝගික මහත්මීන් කැල්ටන් කෙරෙහි තියලා තියෙන විශ්වාසය අපි ඉස්සරහට රකිනවා. ඒගොල්ලෝ වෙනුවෙන් අපි තව ආයතනය තව දියුණු කරනවා. ඒතර ඒ විශ්වාසයට බොහොම ස්තුතියි සහ බොහොම ගෞරවයි කියන එක මම මතක් කරනවා මේ වෙලාවේ. ඉතින් කැල්ටන් කියන්නේ මොකක්ද කියලා ඕල්රෙඩි නිගම්බෝ ඉන්න කට්ටිය දන්නවා ඇත්තටම. දන්නේ නැති කට්ටියක් තියෙනවා කොහොමද මේකේ තියෙන behind the story කියලා. කොහොමද ප්‍රොඩක්ෂන් එකේ එන්නේ, දේවල් එන්නේ, මේ කොහොමද ඔච්චර රස කෑම එකක් affordable price එකට සහ high quality එකට දෙන්නේ කියන දේ. ඉතින් thank you very much ඔයාලා අපිත් එක්ක join වුණාට BNI Pearl එකේ podcast episode එකක් එක. ඉතින් අපි ඉස්සරහට තව episode එකක හම්බෙමු. ඉතින් අපි knowledge share කරගමු. ඉතින් thank you very much. Thank you Roshan. Thank you for inviting me for this very valuable session. Thank you. You're most welcome. Okay. ඉතින් අපි ආයෙ පාරක් අපේ එපිසෝඩ් එකකින් හම්බෙමු BNI Pearl එකේ podcast එකක. එතකන් peace.